හායි යාළුවනේ, ඔයාලට ඉතින් කොහමද? පිළිගන්නවා මගේ channel එකට සාදරයෙන්. අද මාත් එක්ක යමු ස්වභාව සෞන්දර්යයෙන් පට වෙච්ච ලස්සන පල්ලියක් බලන්න. කතෝලිකයන්ගේ ප්‍රධානතම හා අති පූජනීය ස්ථානයක් තමයි මේ තේවත්ත පල්ලිය කියන්නේ. තේවත්ත පල්ලිය ගැන කිව්වොත් මේ තේවත්ත පල්ලිය ඉදි වෙලා තියෙන්නේ ක්‍රිස්තු වර්ෂ 1911 දී. වර්තමානයේ වන විට බැසිලිකාව යන නාමයෙන් ප්‍රසිද්ධ වෙලා තියෙනවා. මෙම තේවත්ත මුල් කාලයේ තිබිලා තියෙන්නේ රබර් වතු යායක්. රාගම සිට කිලෝමීටර් 2ක් පමණ දුරකින් තමයි මේ පල්ලිය පිහිටලා තියෙන්නේ. ඇත්තටම මේ පල්ලිය ගියොත් අපිට දකින්න පුළුවන් යාළුවනේ ගස් කොළන් වලින් වට වෙච්ච හරිම ලස්සන පල්ලියක්. මෙහි පාරවල් උනත් පරිසරයට හානියක් නොකර තමයි ඉදි කරලා තියෙන්නේ. ඇත්තටම හිත නිවන තැනක් තමයි මේ පල්ලිය කියන්නේ. ඔයාලත් අද ගිහින් බලන්න මේ ලස්සන ලංකාවේ රාගම පිහිටලා තියෙන මේ පල්ලිය. එහෙනම් ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට මම යනවා. මම නවෝ. බයි.